දරුණු ව්‍යසනයකින් පස්සේ අපි හැමෝම ගොඩගෙන ගමන් ඉන්නේ. ඉතින් දුවේ පුතේ අපි හැමෝටම පුළුවන් නැවත අපි හිටියා වගේ නැගී සිටින්න. ඒකට දරන්නා උත්සාහයක් තමයි ඔයා මේ දකින්නේ. අපි සූදානම් වෙන්නේ කලින් සැලසුම් කරපු විදිහට. දිත්වා සොලිකුණාට කලින් අපි සැලසුම් කළා මේ සිකුරාදා ඔයගොල්ලන්ගේ රිවිෂන් පන්ති ටික පටන් ගන්න. ඒ සැලසුම් කරපු විදිහටම අපි ඔයගොල්ලන්ගේ පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්න තමයි මේ මහා සූදානම. ඉතින් මේ සිකුරාදා ගම්පහ සුසිපන් ආයතන මේවා දකින්න සම්පූර්ණයෙන් ගංගාවතරෙන් යට වුණාට පස්සේ අපි නැවත ගොඩනැගෙමින් ඉන්න ගමන්. ඉතින් මේ සිකුරාදා ගම්පහ සුසිපන් ආයතනයේ අපි උදේ 7:30ට ඔයාලගේ රිවිෂන් පන්තිය පටන් ගන්නවා. 2026 විභාගය ලියන්න බලාපොරොත්තු වෙන සියලුම දරුවෝ එදාට එන්න අපි ඕගොල්ලෝ වෙනුවෙන් අපමණ වෙහසක් දරලා මේක නැවත ගොඩනගා ගන්න ගමන් ඉන්නේ. මොකද මොන බාධකාවක් අපි අපේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ. යාන්ත්‍ර විද්‍යාවෙන් ඕගොල්ලන්ගේ පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. යාන්ත්‍ර විද්‍යාව මාස 2කින් අවසන් කිරීමේ ඉලක්කය සහිතව. ඒකම එතනින් පස්සේ අනිකුත් සියලු පාඩම් ටික පිළිවෙලට කරගෙන යනවා. ඕගොල්ලන් මේ පුනරීක්ෂණය හරහා සමස්ත විෂය නිර්දේශයම විභාගයට ගැලපෙන විදිහට සම්පූර්ණ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒකම මේ සිකුරාදා උදේ 7:30 ඉඳන් 1:30 දක්වා රිවිෂන් ක්ලාස් එකේ පළවෙනි ක්ලාස් එක යනවා. ඊට පස්සේ ඒ පන්තිය ඕගොල්ලන්ට සුසිපන් ආයතනයේ භෞතිකවත් ඒකම ඔන්ලයින් ද සම්බන්ධ වෙන්න පුළුවන් ලංකාවේ සියලු දරුවන්ට. ඊට පස්සේ සිකුරාදා රැයට කලින් ජිට් එක්සෑම් එක සැලසුම් වෙලා තිබ්බට දැන් එහෙම එකක් පවතින්නේ නැහනේ. සිකුරාදා රැය හවස 6 ඉඳලා රැය 12 වෙනකන් රිවිෂන් එකේ දෙවෙනි ක්ලාස් එක හැමෝටම ඔන්ලයින් පන්තියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිකුරාදා උදේ 7:30ට අපේ දුවල පුතාලා ඔක්කොම එන්න සුසිපන් ආයතනයේ මේ පුනරීක්ෂණ පන්ති ආරම්භයට. මොකද ඕගලන්ට විභාගයට තියෙන කාල සීමාවත් එක්ක අපිට ලොකු වැඩ ප්‍රමාණයක් කෙටි කාලයක් තුල කරන්න තියෙනවා. ඉතින් අපි කොහොම හරි එකතු වෙලා මේ වැඩේ කොට දාගමු. ඒකම මේ දරුණු ව්‍යසනයත් එක්ක ගැටලු වලට මුහුණ දුන් දරුවෝ ගණනාවක් ඇති. අපිට මේ වෙද්දි අපිව දැනුවත් කරලා තියෙනවා දරුවන් කණ්ඩායම. ඊට අමතරව ඕනම දරුවෙක් ඉන්නවා නම් මේ ව්‍යසන තත්ත්වයට තේ කුමන හෝ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ෆිසිකල් එන් ළමෙක් ඉන්නවා නම් සිකුරාදා පුතේ මං ආයතනයේ ඉඳලා කතා කරන්න. ඔබට අවශ්‍ය අධ්‍යාපනික සියලු සහයෝගයන් දෙන්න අපි සූදානම්. ඒකම ඔන්ලයින් ඉන්න දරුවෝ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අපි දීලා තියෙන දුරකථන අංක හරහා අපිව දැනුවත් කරන්න. ඒ අවශ්‍ය සියලු උදව් පන්ති වලට ඒ දරුවන්ට නිදහස් ප්‍රවේශය ඒ සියල්ල ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේමයි මේ සෙනසුරාදා ඉඳලා පුතේ අපි සාමාන්‍ය විදිහට පන්ති ආරම්භ කරනවා. සෙනසුරාදා උදේ 2026 තියරි පන්තිය, හවස 2027 තියරි පන්තිය. සියලු දරුවන් සම්බන්ධ වෙන්න රිවිෂන් ක්ලාස් එකට. ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි පුතේ මේ මුළු ශාලාවම සූදානම් වෙන්නේ. අපි කොහොම හරි මේක සිකුරාදා උදේදී ගොඩ දානවා. එන්න අපි අලුත් තැනකින් පටන් ගමු.